බදු ගෙවීම රටක දියුණුවට කොච්චර වැදගත්ද කියන එක අපි කවුරුත් දන්න දෙයක් නේ. ඔව් අනිවාර්යෙන්ම. ඒත් ඇත්තටම බදු ගෙවන්න පුළුවන් හැමෝම හැම ව්‍යාපාරයක්ම ඒක කරනවද? අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. අද අපි මේ ගැන ටිකක් ගැඹුරින් කතා කරමු නේද? බලමු මේ බදු ගෙවීමේ කාරණාවයි දැනට තියෙන තත්වයයි කොහොමද කියලා. ඇත්තටම කවුරු හරි බදු ගෙවන්න ඕන කෙනෙක් ඒක මඟහැරීම ඒකේ අවාසිය එයාට විතරක් නෙවෙයිනේ. මුළු රටටම මුළු සමාජයටම දැනෙනවා. ඒ කොහොමද? මොකද වෙන්නේ අනිත් අය හරියට බදු ගෙවන්නවනේ. අර බදු මගාරින අය යපෙන්නේ අන්නේ සල්ලි වලින්. සමහරු කියන්නේ අනුන්ගේ පහනෙන් එළිය බලනවා වගේ වැඩක් කියලා. ඒක ඇත්ත. එතකොට කවුද මේ බදු ගෙවන්නේ නීතියෙන්ම බැඳලා ඉන්නේ? විශේෂයෙන්ම ව්‍යාපාර පැත්තෙන් ගත්තොත්. ඔව් ඒක පැහැදිලි කරගන්න එක වටිනවා. කාරණාව තමයි මාසික පිරිවැටුම. ඒ කියන්නේ මාසකට වෙන සම්පූර්ණ වෙළඳාම ලාභේ නෙවෙයි හැබැයි. නෑ ලාභේ නෙවෙයි. අනේ මුළු වෙළඳාම රුපියල් ලක්ෂ 60 පහු කරනවා නම් ලක්ෂ 60. ඕ. එහෙම වෙනවා නම් ඒ කියන්නේ ව්‍යාපාරය අර SSCL කියන බද්දටයි VAT කියන බද්දටයි අනිවාර්යයෙන්ම ලියාපදිංචි වෙන්න ඕන. හරියටම. දවසකට වගේ බලුවොත් ඒගොල්ලේ දල වශයෙන්. රුපියල් ලක්ෂ 2කට කිට්ටු ගාණක් නේද? 1,90,000ක් විතර. ඔව් දවසකට ඒ වගේ. හැබැයි මතක තියාගන්න ඕන බද්ද බලන්නේ මාසේ පිරිවැටුමට හරි අවුරුද්දේ පිරිවැටුමට හරි. හරි. ඒක පැහැදිලි. ඒත් මෙතන පුදුමේතන කාරණයක් තියෙනවා. මොකද්ද මේ කියන ලක්ෂ 60 සීමාව පහු කරලත් ගොඩක් ව්‍යාපාර ඇත්තම කිව්වොත් හිතනවට වඩා වැඩි ප්‍රමාණයක් තාවම බදු වලට ලියාපදිංචි වෙලා නැහැ කියන එක. ඇත්තද? ඒ කියන්නේ බදු දැලෙන් පිට විශාල පිරිසක් ඉන්නව වෙන්න පුළුවන්. ඔව් එම තමයි පේන්න තියෙන්නේ. එතකොට මේ පරතරය නිසා මොකද වෙන්නේ? මේ අපි හැමෝම පාවිච්චි කරන දේවල්. රජයේ ඉස්කෝල, රජයේ රෝහල්, පාරවල් මේවා ඔක්කොම නඩත්තු වෙන්නේ දියුණු වෙන්නේ බදු සල්ලි වලින්. හරියටම මේ බදු ආදායමෙන් තමයි රටට ඕන කරන අර වෛද්‍යවරු, ඉංජිනේරුවෝ වගේ අය ඔව් යාව බිහි කරන අධ්‍යාපන ආයෝජන තින අඩුපාඩු අර ඇඳම්මදි කියනවා, බෙහෙත් හිඟයි කියනවා. ඉස්කෝලවල ගුරුවරු මදි, අනිත් පහසුකම් මදි. මේ ප්‍රශ්න කොච්චර දුරට විසඳන්න පුරම් වේද? යත්ත. ඒ කියන්නේ වැඩි දෙනෙක් බදු ගෙවනකොට මේ පොදු සේවාවල තත්ත්වය ඉහළ යනවා. අනිවාර්යෙන්ම බදු මංගාරින එක කියන්නේ කෙලින්ම මේ සේවාවලට කරන බලපෑමක්. ඒ නිසා තමයි අපි කවුරු හරි දන්නවනම් බදු ගෙවන්න පුළුවන්කම තියෙද්දිත් එම නොකර ඉන්න ව්‍යාපාරයක් ගැන. ඊ ගැන අර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වටේ දැනුවත් කරන එකත් ඇත්තම රටට කරන උදව්වක් වෙන්නේ. ඒක පුද්ගලික දෙයක් නෙවෙයි. නෑ. ඒක පොදු වගකීමක් ඉටු කිරීමක් විදියට දකින්න ඕන. හරියටම පුළුල්ව බැලුවොත් මේ බදු ගෙවීම කියන එක අපේ සංස්කෘතියේම කොටසක් කරගන්න එක තමයි වැදගත්. ඔව්. සාරාංශයක් විදිහට කිව්වොත් බදු ගෙවනවා කියන්නේ නීතියක් රකින්නවා විතරක් නෙවෙයි. ඒක ඇත්තටම තමන්ගේ රටට අනාගතයට කරන ආයෝජනයක්. ඔව්. තමන් දෙන සල්ලි වලින් තමයි මේ රටේ අධ්‍යාපනය, සෞඛ්‍ය පාරවල් හැදෙන්නේ නඩත්තු වෙන්නේ කියලා හැංගීම එන්න ඕනේ. ඒක ඇත්ත. ඒතර මේකේ අනිත් පැත්තක් තියෙනව නේද? ඒ මොකල්ද? මේ බදු ගෙවන එක තව දිරිමත් කරන්න. තව අයව මේකට කැමැත්තෙන් එකතු කරගන්න. ඔව් ඒකත් වැදගත්. මුළු ක්‍රියාවලියම සාධාරණයි කියලා මිනිසුන්ට හිතෙන්න සලස්වන්න. අර පුද්ගල වගකීමෙන් එහාට ගිහින් අපේ බදු ක්‍රමයේම සිස්ටම් එකේම ක්‍රමවේදයම කරන්න පුළුවන් වෙනස්කම් මොනවද? සමහරවිට මේක තවත් සරල කරන එකද? එහෙම නැත්නම් අර තාක්ෂණය පාවිච්චි කරලා තව කාර්යක්ෂම කරන්න පුළුවන් නේද? ඔව් ඒ වගේ දේවල්. මේ ගැනත් අපි තව ටිකක් හිතන්න ඕන කාරණයක් වගේ. ඇත්තටම ඒකත් වැදගත් කාරණයක්.